මේවාලා දන්නවද අයිලන්ඩ් රෑන්ක් එකක් කොච්චර වැලියු කරනවද කියලා ලංකාවෙන් දැන්? පළවෙනි 200 ඇතුලේ අයිලන්ඩ් රෑන්ක් එකක් වැලියු කරනවා ලක්ෂ 800ක්. රුපියල් වලින්. ඇයි එහෙම කියන්නේ? ගිහිල්ලා බලන්න Ministry of Higher Education website එකට. ඒකේ දාලා තියෙනවා දැන් ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ පළවෙනි රෑන්ක් අයිලන්ඩ් රෑන්ක් 100ට 2024 නම් පළවෙනි අයිලන්ඩ් රෑන්ක් 100ට 2025 දී නම් පළවෙනි අයිලන්ඩ් රෑන්ක් 200ට දෙනවලු 2026 27 දී තව වැඩි වෙයි පළවෙනි අයිලන්ඩ් රෑන්ක් 200ට හැබැයි all streams වලින් එතකොට maths වලට bio වලට සාමාන්‍යයෙන් අපිට හම්බෙයි 50ක් 60ක් විතර එතකොට පළවෙනි අයිලන්ඩ් රෑන්ක් 50ට විතර ලක්ෂ 800ක් දෙනවා රුපියල් ලක්ෂ 800ක් බොරු නෙමෙයි සයිට් එකේ තියෙනවා සල්ලි දෙන්නේ නැහැ කෑෂ් දෙන්නේ නැහැ දෙන්නේ ස්කෝල් එක. ඒ කියන්නේ ලක්ෂ 800ක් වටිනා ශිෂ්‍යත්වය දෙනවා. තමන්ට හාවර්ඩ් යන්න ඕන නම් හාවර්ඩ් ගියාවි, ඔක්ස්ෆර්ඩ් යන්න ඕන නම් ඔක්ස්ෆර්ඩ් ගියාවි. ඕනේ කැම්පස් එකට ගිහිල්ලා ඉගෙනගෙන එන්නයි තියෙන්නේ. වෙබ්සයිට් එකේ 2024 ඉඳන් දෙනවා ඒක. අපේ ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ දැන් ඒකට දාලා තියෙනවා. ඉගෙන ගන්න අතර සල්ලි දෙන්නේ නැහැ. ඉගෙන ගන්න ලක්ෂ 800ක් දෙනවා සියලු කෝස් ෆී ඔක්කොමත් එක්ක. අවුරුද්දකට ලක්ෂ 200ක් දෙනවා. අවුරුද්දකට ලක්ෂ 200 ගානේ අවුරුදු 4ක් පුරාවට ලක්ෂ 800ක් ගෙවනවා. හැබැයි පොඩි කොන්දේසි ටිකක් තියෙනවා. ඒ කියන්නේ නැවත ලංකාවට එන්න ඕනේ. දැන් ওই සල්ලි ටික අරන් ඊට පස්සේ මොලේ ගිහිල්ලා ආයි ලංකාවට තාම නැත්නම් ඔගේ මොලේ ලංකාවට වැඩක් නැහැ. නැවත ලංකාවට එන්න ඕනේ. කොන්දේසි ටිකක් තියෙනවා. ලක්ෂ 800ද ලක්ෂ 800ක් ඔයාගේ දෙමව්පියන්ගෙන් කීයෙන් කීයද ලක්ෂ 800ක් හොයලා තියෙන්නේ මුළු ජීවිත කාලෙටම. මුළු ජීවිත කාලෙටම ලක්ෂ 800ක් හොයපු ආච්චිලා සියලායන් හැම්මෙච්ච ඉඩම් ටික අයින් කරන්න කලින්ම. ඊට පස්සේ අම්මලා තාත්තලා උපයපු මුදල් ගණනය කරන ලක්ෂ 800ක් කවුද හොයලා තියෙන්නේ කියලා. මාසයකට ලක්ෂ 2ක් පඩියක් ගන්න මිනිස්සෙක් අවුරුද්දකට ගන්න ලක්ෂ 24යි. අවුරුදු 10කට ලක්ෂ 240යි. අවුරුදු 40කට ලක්ෂ 960යි. මම මේ කියන්නේ පඩිය ඒකාකාරයි කියලා හිතලා එහෙම නෑ. පඩිය වැඩි වෙනවා. ඒ නමුත් ලක්ෂ 2ක් කියලානේ මම ගත්තේ පඩිය ලොකු පඩියක් කියලානේ මම ගත්තේ. ඒත් අවුරුදු 40කට හොයන්නේ ලක්ෂ 960යි. ඒ මිනිස්සෙක් මුළු ජීවිත කාලයක් රස්සාවක් කරලා හොයන්නේ නැති ගාන ඔයා අවුරුදු 2ක් ෆුල් මහන්සි වෙලා හෙව්වොත් කොහොමද? පාඩුයි. අවුරුදු 40ක් ඒ මිනිස්සු රස්සාව කරලා හොයන්නේ නැති ගාන ඔයා අවුරුදු 2ක් I think සුපිරිම කට්ටක් කාලා හෙව්වොත් ජීවිතේට පාඩු වෙන්නේ කියන්නේ. හරිද? වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න මේ කියන්නේ බොරුද කියලා. Ministry of Higher Education වෙබ්සයිට් එකේ අන්තිමටම foreign scholarship කියන ඇප්ලිකේෂන් එකේ සහ ඒකේ දීලා තියෙන විස්තරවල වසරකට ලක්ෂ 200කට යටත්ව කෝස් එක පිරිනමනවා කියලා දීලා තියෙනවා මේ හොඳම අයිලන්ඩ් රෑන්ක්ස් වලට. මේ අවුරුදු 2024 න් ගන්න 100යි. 100 කියන්නේ all streams. ඒක ස්ට්‍රීම් එකට 25ක් විතර හවුවේ. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ඒ ස්ට්‍රීම් එකට 50ක් විතර හවුවේ. ඊට පස්සේ අවුරුද්දේ 150ක් විතර. ඔලා අවුරුද්දේ යනකොට සමහරට 100ක් ඒ කියන්නේ 150ක් නම් ගන්න 100ක් විතර හවුවේ. මුළු අම්මලා තාත්තලා ජීවිතේ කරපු නැති දේ ඔයාලට අවුරුදු 2කින් කරන්න පුළුවන් නේ. මහන්සි උනා. හරි? ඒ නිසා මේක කොච්චර වටිනවද කියන එක තේරුම් ගන්න මේක නිකන් සුළුවට දාගන්න එපා. ඔයා අවුරුදු 2කදී ක්ලාස් ෆීස් ගෙවන්නේ කීයද? 3500 ගානේ ගත්තොත් අවුරුද්දකට 35000යි 42000යි. අවුරුදු දෙකකට 84000යි. එක විෂයයකට. තව ටික කාලෙකුත් තියෙනවනේ. අපි හිතමුකෝ 120000යි කියලා. සබ්ජෙක්ට් තුනට 360000යි. ආයෝජනයේ 360000යි. ප්‍රතිලාභය 800යි. කරගත්තොත්. කරගත්තේ නැත්නම් 360000ක් නැහැ. හරිද? කරගත්තොත් 360000ක ආයෝජනයකින් 800ක් හොයලා. ඒ නිසා මේ කාලේ මේ తాවකාලික ආතල් වෙනකොට බොරුවට එහෙට මෙහෙට දඟල ඉන්න එපා. මේක මන්නම් කියන්නේ රජයට තිබ්බේ ලක්ෂ 800 දෙනවා කියන්නේ. කෑෂ්. එහෙනම් මෙහෙම නෙමෙයි මුන් වැඩ කරන්නේ. අම්මට සිරිය නෑ එහෙනම්. අර කෑෂ් දෙන්නේ නැති හින්දා ඒක එකපාරට එච්චර සංවේදී නෑ. කෑෂ් දුන්නා වගේ තමයි ඉතින්. රජයෙන් ඉතින් මේ මුදල වියදම් කරනවා. එහෙනම් අර සියලු පාතාල නායකයෝ තේලවල කරන්න පටන් ගන්නවා.